මෙන්න රෙජිස්ට්‍රේෂන් එක මගේ රෙස්ටොරන්ට් එකේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක දවසෙත් නෙමෙයි. එක දවසේ. නෑ කියන උන්ට බෑ කියන උන්ට කම්මැලි උන්ට කෙඳිරි ගානේ උන්ට ආත්ම ශක්තිය නැති උන්ට පෙන්නන්න මං ආවේ මෙන්න වෙයි. උදේම ගිහිල්ලා නගර සභාවෙන් ගත්ත වෙළඳ බලපත්‍රය ඒක විතරයි මට ડોකියුමන්ට් එකට අප්ලෝඩ් කරලා තිබ්බේ. ඒකත් ගත්තා. ග්‍රාම සේවක වාර්තාව, PHI වාර්තාව, ඔප්පිය කොපිය. ඊට පස්සේ වෙළඳ බලපත්‍රයේ රිසිට් එකයි ડોකියුමන්ට් එක අරන් ගියා 10:11 වෙනකොට අරන් ගියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ඊට පස්සේ ඒක ඔක්කොම චෙක් කරලා බලුවා හරි. ඊට පස්සේ ඒගොල්ලෝ වෙබ්සයිට් එක දෙනවා අපිට මේ ડોකියුමන්ට් ටික වෙනම සබ්මිට් කරන්න තියෙනවා ඒකේ. ඒ ටික ඔක්කොම අප්ලෝඩ් කරගෙන ගියා 12:00 වෙනකොට මම එළියට ආවා. 2:00 මට මෙසේජ් එක ඇවිල්ලා තියෙනවා ડોකියුමන්ට් එක කලෙක්ට් කරගන්න ඉන්න. රෙජිස්ට්‍රේෂන් එක ගන්න ඉන්න. ඒක මම බැරි නෑ මචං. PNR මේ අගේ ව්‍යාපාරය පන්සිය ඔයාලගේ වෙබ්සයිට් එක මේකට තමයි මම අප්ලෝඩ් කරේ. ඊට පස්සේ මෙන්න හිටිනවා. 2:43 වෙනකොට මට මෙසේජ් එක ආවා. මට මාත් සන්තෝසයි. ඇත්තට මට පත් සන්තෝසයි. ඊට පස්සේ මම ඒ වෙලාවම ගියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. කියලා ડોකියුමන්ට් එක කලෙක්ට් කරනවා මේ. දවසේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ගත්තා. හරිද? නෑ බෑ කියන එකට. දැන් මට තියෙන්නේ Uber එකේ Pick Me එකේ රෙජිස්ට්‍රේෂන්. මොකද Uber Pick Me රෙස්ටොරන්ට් වල රෙජිස්ටර් වෙන්න Uber Pick Me ෆුඩ් වල රෙජිස්ටර් වෙන්න මේ ව්‍යාපාර ලියාපදිංචි උවමනා කරලා තිබ්බා. හරිද? මම මේක හොයන්න අරන් සති දෙකයි. සති දෙකක් ඇතුළත මම මේක මේ හොයන්න පටන් අරගෙන ඊට පස්සේ විස්තර ටික තොරතුරු ටික ඔක්කොම හොයාගත්තා. බලුවා රයිට් ඒ දෙකේ රෙජිස්ටර් වෙන්න ඕනේ මේක මේ මගේ BR එක ඕනේ. දැක්කනේ? මමයි බෑ කියලා හිතුවත් බෑම තමයි. හරිද? මම බලන්න දැන් මගේ ඔළුවේ ටාගට් එකක් තිබ්බා මගේ. අවුරුදු වලට කඩවල් වහනවනේ. මගේ ටාගට් එක තිබ්බේ අවුරුදු වලට ගෙදර ගිහිල්ලා නිකන් බජව් දාලා අවුරුද්ද වෙනවට වැඩිය ඒ ටිකේ මගේ බ්‍රෑන්ඩ් නේම් එකක් මම හදනවා කියලා මගේ ඔළුවේ තිබ්බා. ඊට පස්සේ තමයි හොයලා බැලුවා තොරතුරු හොයලා බැලුවා රයිට්. ප්‍රධාන ඉස්සරම කරන්න තියෙන රෙජිස්ට්‍රේෂන් එක. පත්ති දෙකක් ඇතුළත මේ ගහපු ප්ලෑන් එක. හරිද? ඊට පස්සේ බැලුවා PHI හම්බුණා ග්‍රාම සේවකමට හම්බුණා. ඒ අදාළ ලෑස්ති කරගන්න කොට ටික ලෑස්ති කරා. මොකද මගේ ළඟ තියෙනවා. ඔරිජිනල් ඔක්කොම ඒක ඔක්කොම සෙටප් එක ලස්සනට හැදුවා කිචන් එක. අදලා ඒ දෙන්නට එන්න කියලා පෙන්නුවා. ඒ සර්ටිෆිකේට් ටික හැදුවා. රටක් ගාලා මොකද 10 වෙනිදා වෙනකොට 10 වෙනිදා පස්සේ කඩවල් නැහැ ගන්න. හරි. මගේ ෆුඩ් ප්ලේට් ටික මගේ ෆුඩ් ප්ලේට් ටික දැන් Uber Pick Me වල දාලා මම ඩෙලිවරි එකක් කරගන්නවා. සෝෂල් මීඩියා වලත් මම වෙනම බ්‍රෑන්ඩ් නේම් එකක් හදලා ඒක පබ්ලිෂ් කරනවා. ඒ දවස් 10 15 ඇතුළත කොළඹ ඇතුලේ මේ වටපිටාවේ මැච් එකක් ගහ ගන්න තමයි මගේ ට්‍රයි එක තිබ්බේ. හරිද? කොළඹ ඇතුලේ මැච් එකක් ගහන්න මගේ කෑම ඩෙලිවර් කරන අයිඩියා එකක් තිබ්බා. නමුත් මේ අවුරුදු වලට කඩවහන නිසා මට මේක ඉක්මනින් කරන්න උවමනාවක් තිබ්බා. ටට්ටක් ගාලා කරගත්තා. දැන් අද හෙට ඇතුළත මම මේක රෙජිස්ට්‍රේෂන් එක දා ගන්නවා Uber Pick Me වල. ඒකල මගේ ප්ලේස් එක දාලා මම බිස්නස් එක පටන් ගත්තා. හරි. මම කියන්නේ ඒකයි බලා මේ TikTok වල Facebook වල අර වගේ මේ වගේ වැඩ කරන එකාට නිකන් බෑඩ් කමෙන්ට් දානවා හරියනවා දරවද කිය AI වලින් හදලා එළුවෙන් නරන දෙය බල බල කාලේ කකා හිටියට මචං හරිද කරන එක කරනවා. දැන් මට මැසේජස් දෙක තුනක් ඇවිල්ලා තියෙනවා. මගෙන් අයිස් පැකට් රෙසිපි අරගෙන අද ලොරි දාලා ප්‍රීෂර් ලොරි දාලා දුවන සෙට් එකක් ඉන්නවා. හරිද? දැන් ඊයේ මට දැම්මා ඊයේ නිසා තමයි මම මේ තත්ත්වයට ආවේ. මේවයි කියලා දැන් ඊට අනිත් තව ප්‍රීසර් එකක් ගන්න ඕන තව ලොරියක් ගන්න ඕන දෙක කෙනෙක් ඉන්නවා මැෂින් එකක් ලොකු මැෂින් එකක් ගන්න යන්නේ අට්ට ගේමක් ගහගෙන යනවා මගේ සෙට් එක සුවිලි මචල්ලා හරිද ඒ වගේම තමයි පොල් රොටි ප්‍රොජෙක්ට් එක හරිද මේ දවසෙන්නේ මට පැය 3යි නේ කී රෙජිස්ට්‍රේෂන් එක දාගන්න කවුද කියන්නේ බෑ කියලා හරිද අනික මම කොළඹ එකෙකුත් නෙමෙයි මම පිට එකෙක් වෙලා ඒ බදුව ටිකේ ලස්සන දාගෙන ඒක දවසෙන් බදුව රෙජිස්ටර් කරන්න one day service තියෙනවා මේකෙත් one day service තියෙනවා ඇප්ලිකේෂන් එක පුරුණු one day service එක ටික් එකක් දාන්න විතරයි තියෙන්නේ 12 මාරුනකොට ડોකියුමන්ට් ටික පුරවලා 2 මාරුනකොට මට රෙජිස්ට්‍රේෂන් එක ගන්න ඉන්න කියලා මැසේජ් එක ආවා SMS එක. ඒකයි මට Uber Pick Me වල රෙජිස්ටර් වෙලා බිස්නස් එක කරන්න දෙලා තියෙන්නේ. මොකක්ද බෑ කියන්නේ? අරෙල්ලා මෙතෙන්. ඇවිල්ලා මේ ලිපයි රොටි තැටියයි මේ රොටියක් චුවයි අරගෙන ගිහිල්ලා අපල මේ කොළඹවට නම් බිස්නස් එක රෙජිස්ටර් කරලා ගහපල්ලපන් ගේමක්. හැබැයි උඹලා මොනා කරන්න කලින් මේ බට්ටි ගන්න වෙනවා. මොකද ඒතර මේ PHI මහත්තයා ගාම සේවකයි එනකොට ලස්සනට හදලා තියන්න ඕන ඕගොල්ලන් නිෂ්පාදන කටයුතු කරන විදිය. මේ ඇවිල්ලා බලන්න දෙයක් නෑ මටත් කිව්වේ ඒක තමයි.
මම ළඟ බඩු තියෙන නිසා මම කෝ රයිට් මම ප්‍රොජෙක්ට් එක කරලා මම ප්‍රොඩක්ට් හතලත් එක්කනේ තිබ්බේ. ඒ විදිහටම සෙටප් එක මම ලස්සනට හැදුවා. හදලා මේ පෙන්නු ඊට පස්සේ මට තිබ්බා පීඑච් මහත්තයා කෝ ජනේලේ මගේ අර මැස් වෙනකොට පොඩි දැලක් තියෙනකෝ ඒ දැල ගහන්න කිව්වා. ඊට පස්සේ අර දෙපැත්ත ඕපන් වෙන ඩස්බින් එකක් ගන්න කිව්වා. මගේ මෙඩිකල් රිපෝට් එක ගන්න කිව්වා. එච්චරයි. අනිත් ඔක්කොම මම ලැස්ති කරලා තිබ්බේ. දැන් ඒ ටික මම කරනවා. කරලා උග පික් මේ රෙජිස්ටර් වෙනවා. ආනවා සුපිරි කැම් සෙට් එකක් කොහොමද දන්නවද? දිගටම මට ඒක කරගෙන යන්න පුළුවන්. බයික් එක මෙතන මට තියෙන ඕඩර් එක ආපු ගමන් ඕඩර් එක පැක් කරා. ටික් එක Uber hari pick me carry ආපු එකේ ඕඩර් එක ඕකේ කරා. ඕකේ කරන් පස්සේ ළඟම තියෙන බයික් එකට මේ මෙසේජ් එක යනවා. එයා ඕකේ කරපු ගමන් බයික් එක මෙතෙන් එන මට තියෙන පාර්සල් දීලා යවන්න විතරයි. ගෙදර ඉඳන් ගන්න පුළුවන් බිස්නස් මක් මේවා. උනන්දුවයි කැපවීමයි විතරයි වෙන මොකුත් නෙමෙයි. උනන්දුවයි කැපවීමයි විතරයි. හරිද? මහන්සි නොවි සල්ලි හම්බ කරන්න ක්‍රමයක් නැහැ. මහන්සි වෙලා සල්ලි හම්බ කරලා බිස්නස් එක හදලා අන්න රෙස්ට් එකේ හිටියයි. ඒක නිසා නෑ බෑ කියන්න එපා. ඔයගොල්ලෝ කියලා තියෙන ආව තියෙන ගොඩක් දේවල් මම ඉස්සරහට දාන්න. හරි එක දවසෙන් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ගත්තම. එක දවසේ. හරිද? පැය 3ෙන් ගත්තා. හරිද? බෑ කියන්නේ මේ ඔක්කොම තියෙන්නේ. හරි. මේවා මේ ෆොටෝකොපි මොනවාක්වත් මේ ඔරිජිනල් මගේ හරිද? වර දැන් ඕන දැනක රෙස්ටුරන්ට් එකක් දාන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නැහැ. ප්ලෑන් කරේ සති දෙකෙන් වීඩියෝ එක දාලත් ඕනනම් සති 3-4ක් විතර ඊට පස්සේ ඇත්තට මම කරන්න හිතන් හිටියෙත් නෑ. මම හිතුවා නෑ මමත් මේ බිස්නස් එක පටන් ගන්නවා කියලා හිතාගෙන තමයි වැඩේට බැස්සේ. මට පහුගිය මීට කලින් මම කරනවා. මට පහුගිය දවස් ටිකේ නිවාඩු ටික මේ සෙට් වුණානේ. එක දිගට මේ නිවාඩු. ඒක නිසා තමයි මම මීට කලින් කරනවා. මම ඩොකියුමන්ට් ඔක්කොම ලෑස්ති කරලා තිබ්බේ. හතර දෙක පහළ දෙයක් නෙමෙයි. හරිද? ඒක නිසා තමන්ගේ පැත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කටයුතු ටික ඒ ටික සම්පාදනය කරගන්න හරියට ඩොකියුමන්ට් ටික හරියට මහ ලොකු ඩොකියුමන්ට් ගොඩක් නැහැ ග්‍රාම සේවක සහතිකේ PHI වාර්තාවයි ඔප්පේ කොපියයි ඊට පස්සේ ඔයා කරන තැන වරිපණම් ඒ කියන්නේ ෂොප් එක කරනවා නම් වරිපණම් ගෙවප් එකක් ඕනේ නැත්නම් ගෙදර වගේ නම් ඒත් අවශ්‍ය වෙන්නේ නැහැ ওই ඩොකියුමන්ට් තුන විතරයි ඕනේ ওই ඩොකියුමන්ට් තුන හදාගන්න බැයි නම් බං මොකද්ද මම වෙලා තියෙන්නේ බිස්නස් නෙමෙයි දැන් නේද කතා කරලා හරි ඒක නිසා පුළුවන් එන්න කෝල් එකක් දෙන්න කොටි කොටි කර කොළඹ මේ කොළඹ වටේ අවුරුදු පහ වුණාට කමක් නැහැ හරිද දැන් කොහොම අවුරුද්දකට කලින් කරන්න වෙන්නේ නැහනේ මේ කොළඹ ඇතුලේ හරිද ඌබ පික්පි වලින් පිටින් මැච් එකක් ගන්න පුළුවන් ගන්නලා ඉන්නවා හරිද කිව්වේ නැති වුණාට ගෑස් බිල කොච්චර ගණන් ගියත් කෑම කොච්චර ගණන් ගියත් මේ කොළඹ ඇතුලේ හරිද කෑම එක ළඟට ගෙන්න ගන්න කණේ උන් නැති වෙන්නේ නැහැ ඉන්න කිසි ප්‍රමාණයක් ඉන්න. හරි. අන්න උන් ටික ටාගට් කරලා තමයි අපි කෑම හදන්නේ. මේ 2.50ට රොටි විකුණන්නේ නැහැ. හරි. අර උත කෑම ප්ලේස් ටිකක් දාලා උදර කන බෙද මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ ටික ටාගට් කරලා ඔයාගේ කෑම වෙරයිටිස් ටික හරියට පබ්ලිෂ් කරලා බිස්නස් එක හදාගන්න. ගෙදර ඉඳන් ගහන්න පුළුවන් මැච් එකක් මම පටන් ගන්නවා. පටන් අරගෙන පෙන්නන්නම්. හරිද? ඔය ගොඩක් මට කමෙන්ට්ස් දාලා තිබ්බා කියනවාද අරවද මේවද අතන්දර හරිද බයිලා වැඩක් නැහැ කරන එක කරනවා. අයිස් පැකට් වල ටෑන් සෙට් එකක් ගොඩ ගිහලා ඉන්න මට මාර සතුටුයි. ඒක නිසා පොල් රොටි බිස්නස් එක පටන් ගන්න පොල් රොටි විතරක් නෙමෙයි ඒකේ වගේ පොල් රොටි සම්බන්ධ වීඩියෝ ටික ඔක්කොම බලන්න. එතකොට තේරෙයි මොකද්ද කරන්න කියලා. සුපිරි මැච් එකක් ගන්න පුළුවන්. උග පික් මී වල රෙජිස්ටර් වෙන්න ෆුඩ් එකේ ඔයාගේ බිස්නස් එක රෙජිස්ටර් කරගන්න පටන් ගන්න. රසට කැම ටික දෙන්න. ඔයාලට උග පික් මී වල විතර ඩිලිවර් මේ අහන්න. මමත් උග පික් මී දූප් එකේ තමයි මේ බිස්නස් වලට එන්න කලින් පවලි ටිකේ වැටලා හිටපු කාලේ. හරිද? එතකොට ඔය කිලෝමීටර කොළඹ 5 කොළඹ 7 බම්බල පිටිය ඔය කොළඹ දසන ඇතුලේ හරිද මහා පරිමාණයෙන් මහ ලොකු ගෙවල් වල මේ බිස්නස් එක කරගෙන යනවා සමහර කේක් අයිටම් විතරක් කරනවා උඹ පිටු බයික් දිගට නවත්තගෙන ඉන්නේ පාරයිනේ ඕඩර් වල හරි ඊට පස්සේ ඉදියා එක කෑම වර්ග ඕන තරම් කරනවා ඔය හයි කොළඹ ඇතුලේ මේ ප්‍රධාන නගර ඇතුලේ මේ බිස්නස් එක ආරම්භ විදිහට කරන ලොකු ගෙවල් වල ගණන් වල බිස්නස් එක කරන්නේ නේද පාටිස් වලට එන ඕඩර්ස් එහෙම හරි ඉතින් ඒ විදිහට මේ කරගන්න පුළුවන් මේ බිස්නස් එකක් පටන් ගන්න මම රෙජිස්ටර් කරලා පෙන්නුවා ඩොකියුමන්ට් එක මොනවද කියලා පෙන්නුවා දැන් මගෙන් කෝල් කරලා අහන්න එපා රෙජිස්ටර් කරගන්නේ කොහොමද කියලා මම කියලා තියෙන මේ වීඩියෝ එකේ හරි ඒ විදිහට රෙජිස්ටර් කරගන්න දාන්න මැච් එකක් පටන් ගන්න පුළුවන් මට පුළුවන් නම් බලන්න බැරි විදිහක් නෑ මට පුළුවන් හැමෝටම එක මම කොළඹත් වලින් කොළඹට පිටින් ඇවිල්ලා මම මේ ගා ගන්න මැච් එක කොහමද
ඒක නිසා මිනිස්සුත් එක්ක හොඳින් කතා කරන්න, සුවදශීලීව ඉන්න, විනය තියාගන්න පටන් ගන්න.